ඉතින් මේකට ප්‍රොම්ප්ට් එකක්වත් මොනවත් දෙන්න ඕනේ නැහැ. මේකට දෙන්න ඕනේ එකක් නෙවෙයි මේ විස්තරේ කියන්න. කොහෙවත් අපි ප්‍රොම්ප්ට් කොපි කරන් ඇවිල්ලා පේස්ට් කරගත්තේ නැහැ මෙතනට. ඔයාලගේ අදහසක් කෙලින්ම කිව්වේ අඩුම මහන්සි වෙන්න ඕනේ. අඩුම. හරිද? ඊට වඩා වැඩි වෙන්න පුළුවන්. මොකද ග්‍රැෆික් ඩිසයිනර් කෙනෙක් කියන්නේ මෙතනින් එහාට ගිය දෙයක්. ඉතින් මම මේ දේවල් තාවක් තියෙන්න ඕනේ Photoshop හරි Illustrator හරි භාවිතා කරනවා නම් ඉතින් සාමාන්‍ය Photoshop අපි භාවිතා කරනවා කියලා හිතමු. සාමාන්‍යයෙන් ඔයාලට හොඳ හැකියාවක් තියෙන්න ඕනේ. මේ කියන්නේ beginner කෙනෙක් විදිහට YouTube එකේ grow වෙන්න හදන ඔයාලා වෙනුවෙන්. ඔයාලට මේ වගේ හොඳ CTR කියලා කියන්නේ click through rate කියන්නේ හරි. අයිබෝන් කියලා පිළිගන්නවා මගේ YouTube channel එකට ඔයාලා හැමෝම. ඉතින් අද දවසේ අපි තවත් වැදගත් මාතෘකාවක් කතා කරන්නේ. ඉතින් මේ වෙද්දි ගොඩක් දෙනා AI පාවිච්චි කරලා මේ YouTube thumbnails හදනවා. හරි. ඉතින් අද බලමු කොහොමද හරියට මේ YouTube thumbnails AI පාවිච්චි කරලා හදන්නේ කියලා. ඒ වගේම ඔයාලට මේ ක්‍රම විනාඩි 5ක්වත් යන්නේ නැතුව ඉක්මනට thumbnails හදාගන්න පුළුවන් ක්‍රම. හරි. ඉතින් මේ thumbnails අපි generate කරන්නේ Google Gemini හරහා. හරි. එතකොට දැන් බලමු කොහොමද මේ thumbnails හදන්න අපි පටන් ගන්න කියලා. මුලින්ම ඔයාලා Google එකට ඇවිල්ලා Gemini වලට එන්න. ඒක simple step එකක් නේ. හරි. කොහොම හරි විනාඩි 5ක්වත් යන්නේ නැතුව කොහොමද හරියට ලේසියෙන්ම thumbnail එකක් අපි හදාගන්නේ මේ Gemini හරහා කියලා. හරි. ඉතින් මේකට prompt එකක්වත් මොනවත් දෙන්න ඕනේ නැහැ. මේකට දෙන්න ඕනේ screenshot එකක් විතරයි. හරිද? මේකට කිසිම prompt එකක්වත් මොකක්වත් දාන්න ඕනේ නැහැ. ඔයාලට ඕන details ටික Gemini ට කියලා අපි මෙතන විස්තරයක් දාලා අපි අදාළ screenshot එක විතරයි දෙන්න ඕනේ. මෙතනදී වැදගත්ම දේ තමයි ඔයා කරන content එකට අදාළ අපි දැන් YouTube thumbnails නේ හදන්නේ. ඉතින් ඔයාලා මේ කරන content එකට අදාළ thumbnail එකක් ඔයාලට set වෙන විදියට හොයාගන්න. ඉතින් මේක copy කිරීමක් නෙවෙයි. එතනදී කිසිම copy කිරීමක් වෙන්නේ නැහැ. මොකද අපි මෙතනින් ඒ thumbnail එකේ කෙලින්ම ඒ view එක සම්පූර්ණයෙන්ම වෙනස් කරලා ගන්න. හරි. ඉතින් ඔයාලා මේ idea එකක් දෙනවා විතරයි මෙන්න මේ වගේ thumbnail එකක් ඕනේ කියලා. එතකොට මෙතනින් අපිට ලස්සනට අලුතින් thumbnail එකක් create වෙලා එනවා. හරි. ඉතින් example එකක් විදියට මම thumbnail එකක් පාවිච්චි කරන්නම් මගේ channel එකේම මම මගේ video එකකම තියෙන thumbnail එක. හරි. ඉතින් ඔයාලා මගේ channel එකට මෙහෙම ආවොත් ඔයාලට පේනවා මේ තියෙන හැම thumbnail එකක්ම මම මේ thumbnail එක ඇරෙන්න මේක මම හදපු thumbnail එක. මේ thumbnails තුනම මම AI පාවිච්චි කරලා හදාගත්ත thumbnails. හරි. ඉතින් ඔයාලට මේ වගේ thumbnails හදාගන්න කිසිම ගේමක් නැතුව පුළුවන්. ඉතින් සාමාන්‍යයෙන් මේ වගේ thumbnail එකක් හදනවා කියන්නේ සාමාන්‍යයෙන් ඉතින් ඔයාට හොඳ හැකියාවක් තියෙන්න ඕනේ Photoshop හරි Illustrator හරි භාවිතා කරනවා නම් ඉතින් සාමාන්‍ය Photoshop අපි භාවිතා කරනවා කියලා හිතමු. සාමාන්‍යයෙන් ඔයාට හොඳ හැකියාවක් තියෙන්න ඕනේ මේ වගේ thumbnail එකක් හදාගන්න. ඉතින් ලොකු අමාරුවක් නෑ. හැබැයි ඔයාට පුළුවන් නම් මේ විදිහට ටිකක් කට්ටක් කාලා ලස්සනට හදාගන්න පුළුවන්. හරි. හැබැයි ඔයා YouTube එකට අලුතෙන් ආපු beginner කෙනෙක් නම් ඔයාට පුළුවන් මෙන්න මේ වගේ පට්ටම ලස්සන creative thumbnails විනාඩි 2කින් 3කින් generate කරගන්න. හරිද? ඉතින් ඔයාලා දන්න ඇති Gemini වල watermark එකක් හිටිනවා. හරිද? මම පෙන්නන්නම් watermark එකක් හිටිනවා. හැබැයි මගේ මේ videos වල ඒ watermark එකක් නැහැ. හරිද? මේ watermark එකත් අයින් කරලා තමයි මේ thumbnails මම create කරලා ගන්නෙ. ඉතින් ඒ සියලු දේවල් මම A to Z කියලා දෙනවා. ඉතින් ඒ සියලු දේවල් දැනගන්න ඔයාලා මේ වීඩියෝ එක skip කරන්න නැතුව බැලුවොත් ඔයාලට පුළුවන් වෙයි. ඉතින් කිසිම දෙයක් හංගන්න නැතුව සරලව කියලා දෙනවා. ඉතින් හරියට අහගෙන ඉඳලා හරියට දෙයක් ඔයාලා ගන්න මේ වීඩියෝ එකෙන්. ඉතින් වීඩියෝ එකට කැමති නම් විතරක් ඕන like එකක් දාගෙන යන්නත් පුළුවන්. පල්ලෙහෙන්. හරි. ඒ දේවල් අපි පැත්තකට දාලා අපි දැන් කොහොමද මේ දේවල් හරියට ජෙනරේට් කරන්න කියලා බලන්න. මේ තියෙන්නේ මම මේ Gemini හරහා මේ ඔයාලට පේනවා ඇති Gemini generated image. හරිද? ඉතින් මම මේ Gemini AI tool එක හරහා create කරගත්ත thumbnail එකක්. ඉතින් බලන්න මේකේ quality එක මේ. quality එක බලන්නකෝ. ඉතින් ඔයාලටම තේරෙනවා ඇති කොහොමද මේකෙන් output එක එන්නේ කියලා මේ. පේනවද? අපි ඉතින් මේකේ ලස්සනට කියන්නේ මාරම creative විදිහට අපිට thumbnails හදාගන්න පුළුවන් මේ. හැම detail එකක්ම බලන්න. ඉතින් මේ තියෙන්නේ මම කියපු watermark එක. හරිද? ඉතින් මේ විදිහට watermark එකක් හිටිනවා මේ thumbnails මේකෙන් generate කරද්දි. ඉතින් මේ watermark එකත් අයින් කරලා තමයි මම මේ thumbnail එක ලස්සනට හදාගන්නේ. හරි. එහෙනම් අපි බලමු කොහොමද මේ දේවල් ලස්සනට කරගන්නේ කියලා. හරි. දැන් මම මේ thumbnail එකේම example එකක් විදිහට ගන්නම්. prompt එකක් නැතුව generate කරන විදිහ මේ කියලා දෙන්නේ. prompt එකක් නැතුව generate කරන්න නම් ඔයාලට තියෙන්න ඕනේ මොකක් හරි sample thumbnail එකක්. හරිද? ඔයාලා ආස විදිහේ ඔයාලගේ content එකට ගැලපෙන විදිහේ thumbnail එකක් ඔයාලට තියෙන්න ඕනේ. හරිද? ඒක ඔයාලා හොයාගන්න බැරි නම් YouTube එකේ ගිහලා search කරලා බලන්න ඔයාලගේ niche එකට ගැලපෙන හොඳ thumbnail එකක් ඇති. හරිද? ඒකේ creative විදිහට ඔයාලා තෝරගෙන ඔයාලගේ පැත්තෙන් ඔයාලගේ අදහස කැමති විදිහකට තෝරගන්න කිසිම ගැටලුවක් නැහැ. හරි. ඉතින් මම දැන් මේ thumbnail එක මේ විදිහට මෙතන drag කරගන්නවා. දැන් තමයි මෙතන තියෙන වැදගත්ම part එක තියෙන්නේ. ඔයාලා මෙතන Singlish වලින් type කරාට කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔයාලගේ අදහස විතරයි මෙතනට වැදගත් වෙන්නේ. ඉතින් Singlish වලින් type කරන්න කිසිම ගැටලුවක් නැහැ. මම මෙතන සිංහල වලින් type කරන්නේ මට ලේසි නිසා සහ මට පුරුදු නිසා මම මෙතන type කරගන්නවා මෙන්න මේ විදිහට. හරි. ඉතින් මම මෙන්න මේ විදිහට තමයි type කරගත්තේ. මම මෙතන type කරගත්තා
මට ඕනේ මේ වගේ ක්‍රියේටිව් YouTube thumbnail එකක් මේ වගේ look එකක් එන විදිහට. හැබැයි ඩිසයින් එක වෙනස් කරලා ලස්සන thumbnail එකක්, කලර්ස් වෙනස් කරන්න, හොඳ ප්‍රීමියම් ලුක් එකක් සහ ප්‍රොෆෙෂනල් ලුක් එකක් එන විදිහට මේ ටෙක්ස්ට් ඇඩ් කරන්න කියලා මම පල්ලෙහෙන් දාලා තියෙනවා. සහ තියෙන ඒවා ඉවත් කරන්න කියලාත් මම දැම්මා. AI භාවිත කරලා YouTube thumbnails හදමු. step by step skill to earn LK මගේ channel එකට මම හදන විදිහට ඔන්න මම මේ thumbnail එක හදන්න යන්නේ. ඒ වගේම ඔයාලට මෙතන මොන හරි logo එකක් add කරගන්න ඕනේ නම් ඔයාලගේ logo එකත් මෙතන drag and drop කරලා පල්ලෙහෙන් මෙහෙම type කරන්න. දෙවණියට දීලා තියෙන image එකේ තියෙන logo එකත් මේ thumbnail එකට add කරන්න වගේ ඔයාලා මෙතන type කරොත් ඒ logo එකත් මේ thumbnail එකට add වෙලා එනවා. එහෙම නැත්නම් මෙතන අපි තව පොඩි step එකක් තියෙනවා. ඒ step එකේදී ඔයාලට logos add කරගන්නත් පුළුවන් කමක් ලැබෙනවා. හරි. ඉතින් එහෙනම් මම දැන් මේක create කරගන්න යන්නේ. මෙතන create image කියන එක දීලා මම මේක submit කරනවා. හරි. අපි දැන් බලමු කොහොමද මේ thumbnail එක ලස්සනට generate වෙලා එන්නේ කියලා. හරි. මෙන්න මේ විදිහට thumbnail එකක් හැදිලා තියෙනවා. AI based thumbnail එකක් නිසා තමයි මේ වගේ AI දේවල්ම use වෙලා තියෙන්නේ. ඒ වගේම ඔයාලට හොඳටම පේනවා ඇති මම thumbnails කියලා මේකට දාලා තියෙන නිසා එයාලා thumbnail වලට ගැලපෙන්නම YouTube home screen එකේ thumbnails පේන විදිහට ඔන්න generate වෙලා ලස්සන thumbnail එකක් හැදිලා තියෙනවා. හරි. ඉතින් මම මේ thumbnail එක ගැන ඔයාලට මුකුත් කියන්න යන්නේ නැහැ. ඔයාලම decide කරන්න මේ thumbnail එකේ quality එක වගේම මේක අපි කිසිම අර කියන්නේ මහන්සියකින් තොරව හදපු thumbnail එකක්. ඉතින් මේ වගේ thumbnail එකක් ඔයාලා හදනවා කියන්නේ ඔයාලට සාමාන්‍යයෙන් පැය භාගයක්වත් අඩුම මහන්සි වෙන්න ඕනේ. අඩුම. හරිද? ඊට වඩා වැඩි වෙන්න පුළුවන්. මොකද graphic designer කෙනෙක් කියන්නේ මෙතනින් එහාට ගිය දෙයක්. ඉතින් මම මේ දේවල් කියන්නේ beginner කෙනෙක් විදිහට YouTube එකේ grow වෙන්න හදන ඔයාලා වෙනුවෙන්. ඔයාලට මේ වගේ හොඳ CTR කියලා කියන්නේ අපි click through rate කියන්නේ ඒ ratings වල තියෙන හොඳ මේ වගේ thumbnail එකක් හදාගන්න ඇත්තටම විනාඩි 2ක් වගේ පොඩි වෙලාවක් යනවා. ඉතින් ඔයාලා දැක්කා මේකට ඕන කරපු එකම දේ තමයි හොඳ YouTube thumbnail එක. මේ thumbnail එක සහ මම මේ දැන් generate කරගෙන තියෙන thumbnail එකත් එක්ක බලද්දි කිසිම සමානභාවයක් පේන්නේ නැහැ. ඉතින් ඔයාලට මෙතනින් තේරෙනවා ඇති කොහොමද මේ thumbnails වල quality එක. මම දැන් මේ step එකේ සාරාංශයක් විදිහට කියන්නම්. ඔයාලා Gemini වලට ඇවිල්ලා ඔයාලට create කරගන්න ඕන විදිහේ thumbnail එකක sample එකක් මෙතනට drag and drop කරලා upload කරගන්න. ඊට පස්සේ ඔයාලට දෙන්න තියෙන මෙන්න මේ වගේ ඔයාලගේ අදහස විතරයි. කිසිම වෙනත් දෙයක් දෙන්න ඕනේ නැහැ. ඔයාලගේ අදහස දෙන්න. හැබැයි එකම දේ මේ වගේ look එකක් එන විදිහට හැබැයි වෙනස් design එකක් කියලා මෙතනට දෙන්න. මොකද නැත්තම් තියෙන design එකම සමහර විට මේ මෙතනින් generate වෙන්න පුළුවන්. ඒක නිසා වෙනත් design එකක් කියලා කියන්න. හැබැයි හොඳ premium look එකක් අර cartoon වගේ එන්නේ නැති වෙන්න ලස්සනට quality එකට හැදිලා එන්න කියලා. හරි. ඊට පස්සේ logos එහෙම upload කරන්න ඕන නම් ඔයාලා logos එහෙම දාලා ඒක එතන කියන්න දෙවෙනි පින්තූරෙන් දීලා තියෙන logo එකත් add කරන්න කියලා. හරි. ඉතින් ඔන්න ඔය විදිහට තමයි සරල විදිහට YouTube thumbnail එකක් අපි generate කරගන්නේ. හරි. මේ තියෙන්නේ අපි generate කරගත්ත thumbnail එක. ඉතින් කිසිම ප්‍රශ්නයක් නැතුව ලස්සනට quality එකට මේ thumbnail එක හොඳ graphic designer කෙනෙක් හදපු මට්ටමේම මේ thumbnail එක තියෙනවා. ඔයාලගේ අදහස ලස්සනට මෙතන ඇවිල්ලා තියෙනවා. ඒ වගේම ලස්සන design එකක් මෙතනින් ඇවිල්ලා තියෙනවා. අපි දැන් බලමු කොහොමද මෙන්න මේ තියෙන watermark එක අපි හරියට අයින් කරගන්නේ කියලා. ඉතින් මේක PC use කරන සහ Photoshop තියෙන කෙනෙක්ට ගොඩක් lazy වෙයි. ඉතින් මම ඒ විදිහට තමයි මෙතන දැන් කියලා දෙන්නේ. ඉතින් mobile user කෙනෙක්ට ඇත්තටම මේ Gemini හරහා ඒ create කරගන්න part එකට එනකන් ලස්සනට කරගෙන යන්න පුළුවන්. මෙන්න මේ කොටස තමයි යාලට බැරි වෙන්නේ මේ thumbnail එකේ තියෙන watermark එක remove කරන part එක. හරි. ඉතින් ඒකටත් ක්‍රම තියෙනවා. ඉතින් ඒව ගැන කතා කරන්න ඔයාලා අනිවාර්යෙන් පල්ලෙහෙන් comment එකක් දැම්මොත්. එහෙනම් අපි දැන් බලමු කොහොමද මේ watermark එක හරියට remove කරගන්නේ කියලා. මුලින්ම ඔයාලා new file කියන එක දීලා මෙතන මේ film and video කියන එකේ තියෙනවා මේ 1280x720යි කියන resolution එක. මේ resolution එකෙන් මේක create දීලා හරි අපි generate කරගත්ත thumbnail එක මේ විදිහට drag and drop කරගමු මෙතනට. ඉතින් මම මේක ගානට fit වෙන්න මෙහෙම screen එකට ඇදලා හදා ගන්නවා. දැන් ඔයාලට thumbnail එක පේනවා මේව ලස්සනට. මම දැන් කරන්න යන්නේ මෙන්න මේ logo එක වටේ අපි lasso tool එකෙන් මේ වගේ පොඩි line එකක් ඇඳ ගන්නවා. හරි. සමහර විට මේ thumbnail එකේ නම් පොඩි අවුලක් එයි. මොකද මෙතනත් අකුරු තියෙනවා. හැබැයි සමහර විට සාමාන්‍යයෙන් අපි thumbnails design කරද්දී මේ හරියට වගේ අකුරු දාන්නේ නැහැ. මොකද මෙතන time එක වැටලා තියෙනවා. ඉතින් මේ වගේ area වල පොඩ්ඩක් මේ area එක බේරලා ඔයාගේ thumbnail එක create කරගන්න පුළුවන් නම් සමහර විට ඔයාලට එකපාරින්ම බැරි වෙයි. දෙපාරක් විතර try කරන්න. ඉතින් සමහර විට මේ area එක පන්නලා ඔයාලට create කරගන්න පුළුවන්. එහෙම වුණොත් සමහර විට ඔයාලට ඉතුරු වෙන්නේ මෙන්න මේ වගේ blue area එකක් විතරයි. එතකොට ඔයාලට මෙතනින් අපිට new layer එකක් දාලා අපිට මෙතනින් brush tool එක අරගෙන මේ area එක ලස්සන මේ පාටින්ම අපිට match කරලා brush කරගන්න පුළුවන්. හරි. එහෙම නැතුව දැන් අපි බලමු කොහොමද මේ වගේ තියෙද්දි හදාගන්නේ කියලා. මුලින්ම මෙතනට ඇවිල්ලා අපි මේක right click කරලා rasterize කරගමු. edit කියන එකට ඇවිල්ලා මෙන්න මේ content aware fill කියන එක දෙන්න. හරි. ඔයාලට පේනවා ඇති මෙන්න මෙතන පොඩි ප්‍රශ්නයක් එනවා. මම මේක දැන්ට apply කරගන්නම් ඔන්න ඔහම.
හරි මම මේක දැන් ඇප්ලයි කරගත්තා මෙන්න මේ විදිහට. ඊට පස්සේ control D ඔබල මම මේක deselect කරගන්නවා. හරි. ඉතින් මගේ thumbnail එකේ දැන් ඔන්න ඔය වගේ ප්‍රශ්නයක් තියෙනවා. හරි. මම දැන් අර කියපු step එක කරන්න යන්නේ. ඔයාලා මෙන්න මෙතන new layer එකක් දෙන්න. new layer එකක් අරගෙන අපි මෙතන දැන් කරන්න යන්නේ මෙන්න මේ brush කරගන්න යන්නේ සම්පූර්ණයෙන්ම. හරි. මම දැන් brush tool එකට ගිහිල්ලා මෙන්න මේ color එකම අරගෙන මෙන්න මේ විදිහට brush කරගන්නවා. හරි. ඉතින් ඔන්න ඔය වගේ පොඩ්ඩක් match වෙන්න ඔයාලට ඕන විදිහට හදාගන්න. මම මේ කියන්නේ මෙතන ඔයාලගේ අකුරු වගේ දේවල් තිබිලා ඒක උඩින් අර logo එක තිබ්බොත් මේ දේ කරන්න. හරි. ඊට පස්සේ මම මෙතනින් text එකක් අරගෙන මේ විදිහට type කරගන්නවා. එතන අපිට type කරගන්න ඕන වචනේ. හරි. ඉතින් ඔයාලට පේනවා ඇති දැන් මේ thumbnail එකේ ඒ තිබ්බ watermark එකත් අපි හරි සාර්ථක විදිහට අයින් කරගත්තා. පොඩි process එකක් තියෙනවා නැතුවම නෙවෙයි. මොකද ඔයාලට මේ වගේ quality thumbnail එකක් design කරගන්න නම් පොඩ්ඩක් අපිට මේ මහන්සිය වෙන්න වෙනවා. හරි. ඉතින් සාමාන්‍යයෙන් අපිට අර ගත්ත විදිහටම අප්ලෝඩ් කරන්න පුළුවන්. හැබැයි වගේ thumbnail එකේ අර තියෙන watermark එක හිටිනවා. හරි. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපි YouTube thumbnail එකක් AI පාවිච්චි කරලා හරියට ලස්සනට generate කරගන්නේ. සමහර එකක් විදිහට කිව්වොත් මුලින්ම ඔයාලා යන්න ඕනේ Gemini AI tool එකට. Gemini AI tool එකට ඇවිල්ලා ඔයාලා මෙතන ඔයාලට ඕන sample thumbnail එක දෙන්න. ඊට පස්සේ මෙන්න මේ වගේ අපිට ඕන විදිහට ලස්සනට විස්තරේ කියන්න prompt එකක් නෙවෙයි මේ විස්තරේ කියන්න. කොහේවත් අපි prompt copy කරන් ඇවිල්ලා paste කරගත්තේ නැහැ මෙතනට. ඔයාලගේ අදහසක් කෙලින්ම කිව්වේ. ඊට පස්සේ මෙන්න මේ විදිහට ලස්සනට thumbnail එක generate වෙනවා. ඉතින් ඒ විදිහට generate වුණ thumbnail එක අපි Photoshop වලට දාලා ඒ thumbnail එකට ඇවිල්ලා තියෙන Gemini watermark එක අපි remove කරගන්නවා. ඉතින් ඒ process එක උනේ Photoshop හරහා. ඉතින් ඔයාලට පේනවා දැන් කිසිම අවුලක් නැතුව ලස්සනට thumbnail එක generate වෙලා තියෙනවා. හරි. ඉතින් ඔයාලා දන්න විදිහට සුපුරුදු පරිදි මේක export කරගන්න. ඉතින් අපි export කරගෙන මේක YouTube එකට publish කරන්න තියෙනවා. ඉතින් මම ඔයාලට recommend කරනවා මේක JPG එකක් විදිහට export කරගන්න. මොකද මෙතන quality එක පොඩ්ඩක් වැඩි වුණොත් සමහර විට ඔයාලට thumbnail එක upload කරගන්න බැරි වෙයි. ගොඩක් වැඩි වෙන්නේ නැහැ. මොකද සාමාන්‍යයෙන් PNG විදිහට ගත්තත් මේක MB 1.6ක් වගේ තියෙන සාමාන්‍යයෙන් දෙකට වැඩි ඒවා තමයි upload කරන්න බැරි තත්ත්වයක තියෙන්නේ. හැබැයි JPG ගන්න. එතකොට quality එකේ ප්‍රශ්නයක්වත් නැහැ. ඉතින් මෙතන quality එක high දාන්න. high දාලා මේක export දෙන්න. හරි. ඉතින් ඔන්න ඔය විදිහට තමයි AI පාවිච්චි කරලා සරලම විදිහට අපේ YouTube thumbnail එකක් හදන්නේ. ඉතින් මම ඔයාලට දෙතුන් පාරක්ම සමර එකක් විදිහටත් මේ විස්තරය කිව්වා. ඉතින් මොනවාම හරි නොතේරෙන දෙයක් තියෙනවා නම් පල්ලෙහෙන් අනිවාර්යෙන් මතක් කරලා කමෙන්ට් එකක් දාගෙන යන්න. අනිවාර්යෙන් ඒකට reply එකක් මම දෙනවා. හරි. මම හිතනවා හැමෝටම කියලා දීපු steps ටික සරලව සිංහලෙන් තේරෙන්නේ නැති කියලා. ඉතින් එහෙනම් අදට මේ වීඩියෝ එකකින් සමුගන්න තමයි සූදානම. එහෙනම් මේ විදිහට තව AI වලින්ම අපිට පාවිච්චි කරලා කරගන්න පුළුවන් දේවල් තියෙනවා. ඉතින් ඒ වගේ ඉස්සරහට තව වීඩියෝස් දෙක තුනක්ම අනිවාර්යෙන් එනවා. ඉතින් එහෙනම් channel එකේ alert එකේ ඉන්න කියලා මතක් කරනවා. මතක් කරලා අනිවාර්යෙන් subscribe කරගෙන යන්න. මොකද එතකොට තමයි ඔයාලට මේ වගේ වීඩියෝස් දාපු ගමන් බලන්න පුළුවන් හැකියාවක් තියෙන්නේ. එහෙනම් අදට වීඩියෝ එකෙන් ගිහිල්ලා එන්න. ඉතින් මේ වගේ තවත් වැදගත් දේවල් ගැන දැනගන්න ඕන නම් දිගටම channel එකත් එක්ක එකතු වෙලා ඉන්න කියලා ආරාධනා කරනවා. ඉතින් එහෙනම් අදට ගිහිල්ලා එන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්.